යවන්න එපා හාමුදුරනේ කවදාවත් ගිහියෙක් ගබඩා කාමරයකට යමු. ඇයි? එළියට ඇවිල්ලා කියනවා කිරිපිටි ගොඩ ගහලාලු. මේ සාසනික දේවල් දිහා බලලා හූල්ලන්න එපා කවදාවත්. ඔය වෙනදනේ මේ ලැබෙන්නේ හාමුදුරුවන්ටම නෙමෙයි. මේ බුදු හාමුදුරුවන්ට ලැබෙන දේවල්. ශාසනයට ලැබෙන දේවල්. ඒවා නවත්තන්න වළක්වන්න පුළුවන්. රුවන්වැලි සෑයේ දවසට කිරි ආහාර ට්‍රැක්ටර් කීයක් විසිකනවද? කීයක් අයින් කරනවද? ඒ ලැබීම නවත්තන්න පුළුවන්ද? අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරපු උත්තමයෙකුගේ ශ්‍රාවකයන්ට ලැබෙන්නේ මේ පිළිතුණි මහා සංඝරත්නයට එහෙම ව්‍යාපෘති නැහැ. මේ අපි කවුරුත් මේ අනුන්ගෙන් වළඳන මිනිස්සුනේ හාමුදුරුවෝ. මිනිස්සු දෙන දාන ටිකෙන් යැපෙන්නේ. ඔය ඇත්තෝ දෙන සිවුර පරිභෝජනය කරන්නේ. මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් දෙන දේවල් පාවිච්චි කරන්නේ. මිනිස්සු ශාසනයට පුදුන දේවල් වලින් පන්සල් හදන්නේ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට මම දැනුවත් එහෙම කරනවා නම් ඒ භික්ෂුන් වෙන්නත් බෑ. එම කාගේවත් කොන්ත්‍රාත් කරන හාමුදුරුවරු නෑ. පින්නතුනේ ශාසනික සම්බන්ධතා නඩත්තු කරනකොට හරි අපූර්වට අර ශාසනික හැඟීමෙන් කරන්න කවදාවත් එදිරිවාදිකම් පිළිගමා ගන්න උමනාවෙන් එහෙම කරන්න නරකයි. මම මෙහෙම දේශනා කරන්න හේතුව සංසාරේ කවදනම් අපි ආය භික්ෂුන් වහන්සේලා විශේෂ දුප්පත් අම්මලා තාත්තලා විශේෂ ඔය වැඩිහිටි නිවාසයකට ළමා නිවාසයකට ඔය පිං සිද්ධ වෙන කටයුතු කරන්නද? කවදා දේවල් දිහා බලන්නද? එනිසා සත්පුරුෂ පින්නතුනේ කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල සබ්බවා පස්සා කරන සියලු පව් නොකලින්ට කුසලස්ස උපසම්පදා කුසල් විතරක් වඩන්න සියලු පව් නොකර කුසල් විතරක් වඩන එක ගෙවල්